හායි යාළුවනේ. ඔන්න අද අපේ අම්මා හදන්න යන්නේ රසමරස පොලොස් මාළුවක්. අපි එහෙනම් බලමු මේ පොලොස් මාළුව හදන හැටි. දැන් අපි පොලොස් ගෙඩිය කපා ගමු. ඔන්න අපි දැන් පොලොස් ගෙඩිය සුද්ධ කරලා කෑලි වලට කපා ගත්තා. අපි දැන් බලමු මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික. ලූණු, කුරුදු, කඩාබු නැටි, මිරිස්, සේද, රම්පි, ඉඟුරු, සුදු ලූණු, ගොරකා, ඒ වගේම කරපිංච තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් අපි සුදු ලූණුයි ඉඟුරුයි වංගෙඩියට දාගෙන කොටා ගමු. දැන් අපි ගොරකයි ගම්මිරිසුයි මස් කරි දාගෙන හොඳට බ්ලෙන්ඩර් එකෙන් කොටා ගමු. ඔන්න දැන් අපි වලදක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාගෙන තෙල් ටික හොඳට රත් වෙනකන් ඉමුකෝ. දැන් ඒකට අපි හදාගත්ත ඉඟුරුයි සුදු ලූණුයි ටික දාගෙන හොඳට තෙම්පරාදු කරගමු. දැන් ඒකට ලූණු ටිකක් දාගමු. දැන් අපි මේ ටික රන්වන් පාට වේගෙන එනකොට මේකට අපි කරපිංචා, රම්පේ, සේව ඒ වගේම කුරුදු ටික දාගෙන හොඳට මිශ්‍ර කරගමු. දැන් අපි මිරිස් කරල් ටිකත් මේකට දාගමු. දැන් අපි මේකට උණු හාල් ටිකක් එකතු කරගමු. දැන් අපි කහයි මිරිස් කුඩුයි එකතු කරගමු. දැන් අපි කලින් කොටාගත්ත මිශ්‍රණය මේකට එකතු කරගමු. දැන් අපි රස්සානුව ලුණු කුඩු ටිකක් එකතු කරගමු. දැන් අපි කලින් කපාගත්ත පොලොස් කැබලි ටික දාගමු. දැන් අපි කිරි ටික දාගමු. ඔන්න අපේ පොලොස් මාළුව හදලා ඉවරයි. ඔයාලත් මේක හදලා බලන්න. බයි.